වෙල්කම් බැක් මයි YouTube channel. අද මං ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ CapCut වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් තවත් සුපිරි මොබයිල් වීඩියෝ එඩිටිං ඇප් එකක් ගැන. මේකට සොලියුෂන් එකක් විදිහට Adobe Premiere ආයතනය විසින් මීට මාස කිහිපයකට පෙර එයාලගේම ඇප් එකක් වෙන Adobe Premiere Pro mobile version එක මේ වෙද්දිත් රිලීස් කරලා තියෙන්නේ. මේක දැනට iPhone usersලට විතරයි පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. නමුත් එයාලා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා Android usersලටත් ළඟදීම මේ ඇප් එක පාවිච්චි කරන්න අවස්ථාව උදා කරලා දෙනවා කියලා. අපි යමු වීඩියෝ එකට. මුලින්ම මම ඔයාලට මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න විදිය කියලා දෙන්නම්. මුලින්ම App Store එකට ගිහිල්ලා Premiere Pro කියලා සර්ච් කරගන්න. මේ ඔයාලට blue color icon එකක් එක්ක පේන්න තියෙන්නේ Adobe Premiere Pro Video Editor එක. 4.8ක රේටිං එකක් තියෙනවා මේ ඇප් එකට. මේක ඩවුන්ලෝඩ් වෙන්න දාලා තින්නේ මම ඕපන් කරලා පෙන්නන්නම්. මම මේක ඇත්තටම සති කිහිපයක් පාවිච්චි කරා. මම ඔයාලට නැවත මුලින් ඉඳන් කියලා දෙන්න ඕන නිසා මේක ආපහු ඩිලීට් කරලා තමයි මේ ඉන්ස්ටෝල් කරන්නේ. ඇප් එක මුලින්ම ඕපන් කරපු ගමන් මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට පේන්න තියෙන්නේ. ඊට පස්සේ new from photo library කියලා මුලින්ම icon එකක් තියෙන්නේ. ඒකෙන් තමයි ඔයාලට gallery එකේ තියෙන image මේකට add කරගන්න image videos වගේ දේවල් මේකට add කරගන්න පුළුවන් වෙන්නේ. මම මගේ client කෙනෙක්ට හදපු පොඩි වීඩියෝ ක්ලිප් ටිකක් මේකට ඇඩ් කරලා ඔයාලට මේ ගැන පැහැදිලිව කියලා දෙන්න. මල්ටි ලේයර් සපෝට් කරන නිසා A layer එක B layer එක C layer එක ආදී ගොඩක් පහසුවෙන් layers අතර මාරු වීමේ හැකියාව ඔයාලට තියෙනවා. layers කිහිපයක් දාගෙන උනත් පහසුවෙන් වීඩියෝ එක PC model එක ආකාරයට ඔයාලට ඉතාමත් ස්මූත්ලි කරගන්න පුළුවන්. ෆේම් ඇකියුරේෂන් එක ගොඩක් හොඳ මට්ටමක තියෙනවා. ෆ්‍රේම් ටු ෆ්‍රේම් පර්ෆෙක්ට් විදියට ඔයාලට මේක එඩිට් කරගන්න පුළුවන්. 4K HDR සපෝට් කරන නිසා ගොඩක්ම පහසුවෙන් ඔයාලගේ වීඩියෝස් ඉතාමත් ක්වොලිටි මට්ටමකට එක්ස්පෝර්ට් කරගැනීමේ හැකියාව තියෙනවා. මේකේ ජෙනරේටිව් AI කියලා ෆීචර් එකක් තියෙනවා. මේක නම් ගන්න ඕනි සබ්ස්ක්‍රිප්ෂන් එකක් buy කරලා ඔයාලා. නමුත් මම රෙකමන්ඩ් කරන්නේ ඔයාලට කිසිම අවශ්‍යතාවයක් නැහැ මේ ජෙනරේටිව් AI එක පාවිච්චි කරන්න. ඔයාලගේ ගැලරි එකේ තියෙන ඕනෑම වීඩියෝ එකක් ෆොටෝ එකක් මේකට ඇඩ් කරලා ඔයාලට පහසුවෙන් එඩිට් එක කරගන්න පුළුවන්. මේකේ CapCut එකේ වගේම පහළ ලේයර් එකේ ඔයාලට ස්පීඩ් එක, සවුන්ඩ් එක, ඒ වගේ ආදිය වෙනස් කරගන්න පුළුවන්. ටෙක්ස්ට් වගේ දේවල් ඇඩ් කරගන්න පුළුවන්. මම ඒ ගැන විශේෂයෙන් කියන්න යන්නේ නැහැ. මේකේ කලර් ග්‍රේඩින් ඉතාමත් පහසුවෙන් කරගන්න පුළුවන් CapCut එකේ වගේම. ස්පෙෂලි ඔයාලට මට කියන්න ඕනි තව මේකේ AI tool එකක් තියෙනවා. මේක නම් ෆ්‍රී යූස් කරන්න පුළුවන් ඔයාලට. ඔයාලගේ background environment එකේ තියෙන noise වගේ දේවල් ඉතාමත් පහසුවෙන් අයින් කරලා clear detailed voice sounds වගේ දේවල් මේකෙන් pro level එකේ මට්ටමෙන්ම ලබා ගන්න ඔයාලට හැකියාව පවතිනවා. වීඩියෝ එක එක්ස්පෝර්ට් කරද්දී උනත් කිසිම watermark එකක් කිසිම ad එකක් මෙම app එක තුල රන් වෙන්නේ නැහැ. ඒ වගේම Adobe Premiere ආයතනයේ අපිට ප්‍රොමිස් වෙලා තියෙනවා අපේ කිසිදු ෆොටේජ් එකක් එයාලා ට්‍රේනින් පර්පස් එක වෙනුවෙන්වත් පාවිච්චි කරන්නේ නැහැ කියලා. මං හිතනවා කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් විදියට ලැබෙන්න ඕනි උපරිම ෆ්‍රීඩම් එක මේ ඇප් එක තුල ඔයාලට ලැබෙනවා කියලා. මම දැනට මේක මගේ iPhone 15 Pro Max එකේ try කරලා බැලුවා සති 3කට ආසන්න කාලයක්. කිසිම lag වීමක් කිසිම ෆ්‍රේම් ඩ්‍රොප් එකක් මට බලා ගන්න පුළුවන් වුණේ නැහැ. මේක ඉතාමත් ස්මූත්ලි රන් වෙන ඇප් එකක්. හැබැයි ගොඩක් යූසර්ස්ලා කමෙන්ට් කරලා තිබ්බා එයාලගේ පරණ මොඩල් වල iPhone වලට මේක පොඩි ලැග් වීමක් තියෙනවා කියලා. නමුත් මම හිතනවා 12 Pro Max වලින් උඩ ෆෝන් වල මේක ඉතාමත් ස්මූත්ලි රන් වෙන ඇප් එකක් කියලා. ඔයාලට මට කියන්න ඕනේ Windows වල වගේ Windows Premiere Pro app එකේ වගේ ගොඩක් deep gear features මේකේ යම් තාක් දුරකට කපා හැරීමකට ලක් කරලා තියෙනවා Adobe Premiere ආයතනය විසින්. නමුත් ඔයාලට මොබයිල් වීඩියෝ එඩිටිං වලට කිසිම විදිහට මේක ඉෂුව එකක් නැහැ. ඔයාලගේ බිස්නස් එකට ඔයාලගේ කන්ටෙන්ට් ක්‍රියේටර් වැඩවලට මේක කිසිම ඉෂුව එකකින් තොරව පහසුවෙන් රන් කරගන්න පුළුවන් ඇප් එකක්. මම මුලින් කිව්වා වගේම Android phone වලටත් මේ mobile app එක ඉක්මනින් release වෙයි කියලා මම හිතනවා. ඔයාලා Adobe Premiere Pro දැනට use කරනවද? ඔයාලා ඒ ගැන හිතන දේ පහලින් comment කරන් යන්න. මම දාන videos ටිකටම බලන්න. channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. අලුත් වීඩියෝ එකකින් ඉක්මනින් හම්බෙමු. සුබ දවසක්.